හරි. එහෙනම් අපි අද එකතු වෙලා ඉන්නේ 2024 ඕලෙවල් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නෙත් එක්ක. ඉතින් මේකත් භාග සම්බන්ධ ගැටලුවක්. මේකේ හැබැයි පොඩ්ඩක් ආදායම් බදුත් එක්ක පොඩි පාඩයක් ගෑවිලා තියෙනවා. ඉතින් අපි බලමු. මොකද්ද මේකෙදී වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි යන් ඉස්සරහට කියනවා ජනක තම මාසික වැඩුම රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩිවන මුදලට 6% ආදායම් බදු ලෙස ගෙවනවා. එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6%ක් ඔහු ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් 5/3ක් ඔහුගේ වෙනත් වියදම් සඳහා වෙන් කරනවා. හරි. කියනවා ජනකට ලැබුණු මුදලින් 6%ක් ලැබුණු මුදලින් 6/1ක් ආහාර සඳහා වෙන් කරන පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතුරු වෙනවද කියලා. හරි. අපි බලමු ගාණ මොකක්ද කියන්නේ කියලා. ගාණ කියන්නේ ලක්ෂයකට වඩා වැඩි වුණොත් 6%ක් ආදායම් බදු ලෙස ගෙවනවා. 6%ක් වැඩි වූ මුදලට ආදායම් බදු ලෙස ගෙවනවලු. හරිද? හරි. එතකොට කියනවා එක්තරා මාසයකදී දැන් මේක මෙයාට වැඩි වුණාද නැද්ද අපි දන්නේ නැහැ. මොකක් හරි වෙලා ලැබෙනවනේ කීයක් හරි. හරිද? ලැබුණු මුදලින් ඔන්න මෙයාගේ අතට හම්බෙච්ච ගාණ තියනවනේ. ලැබුණු මුදල තියෙනවා. ඒකට ලැබුණු මුදලට මොකක් කරනවා කියලාද කියන්නේ? ඒකෙන් 6/1ක් මෙයා ආහාර වලට වෙන් කරනවා. ඊට පස්සේ ඉතිරි තියෙනවනේ. හරිද? දැන් මේ ලැබිච්ච මුදල කෑලි 6කට කඩලා අන්න ඒ කෑලි 6න් එකක් ආහාර වලට දානවා. එතකොට කෑලි 6න් එකක් ආහාර වලට ගත්තොත් කෑලි 6න් කීයක් ඉතුරුද? කෑලි 6න් 5ක් ඉතුරු වෙනවනේ. කෑලි 6න් 5ක් ඉතුරුයි. එහෙනම් මේ 6න් 5 තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඒකට මොකක් කරනවා කියලාද කියන්නේ? ඉතිරි මුදලින් 5න් 3ක්. හරිද? ඉතිරි මුදලින් 5/3ක් ඔහු වෙනත් වියදම් වලට දානවා. වෙනත් වියදම්. එතකොට 5/3ක් වෙනත් වියදම් වලට දැම්මට පස්සේ 5න් කීයක් ඉතුරුද තව? 5/2ක් ඉතිරි වෙනවා. හරිද? හරි. එහෙනම් අපි මුලින්ම අහන්නේ ජනකට ලැබුණු මුදලින් 6/1ක් ආහාර සඳහා වෙන් කළ පසු එම මුදලින් කවර භාගයක් ඉතුරු වේද? කවර භාගයක් නෙවෙයි. අ, කොච්චරද ඉතුරු වෙන්නේ? හරිද? හරි. එතකොට මම දන්නවා අපි දැනටමත් හදලා ඉවරයිනේ. කියන්නේ ජනකට ලැබුණු මුදලින් 6/1ක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතුරු වේද? 6/1ක් ආහාර වලට වෙන් කරා. එහෙනම් 6/5ක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අපි ඒක ලියමු. මෙයාට සම්පූර්ණ ගාණෙන් 6/5ක් එකක් තමයි ආහාර වලට වෙන් වෙන්නේ. එහෙනම් මෙයාට කොටස් කීයක් හම්බුණාද? ඇත්තටම සම්පූර්ණ කොටස ඕන්න මම කරන්නේ කෑලි 6කට කඩනවානේ. කෑලි 6කට කඩලා කෑලි 6න් එකක් අයින් කරපුවාම ආහාර වලට එහෙනම් කෑලි 6න් 5ක් ඉතුරු. එහෙනම් 6න් 5ක කොටසක් ඉතුරු වෙනවා ආහාර වලට වෙන් කරාට පස්සේ. හරි. ඊට පස්සේ එනවා ආහාර සහ වෙනත් වියදම් සඳහා වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබූ මුදලින් කවර භාගයක්ද? මෙන්න මේකයි මේකටයි පස්සේ ජනකට ඉතිරි වෙන මුදල කීයක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි ඉතින් මට ඒක හොයන්න පුළුවන් කොහොමද? මෙන්න මේකෙනුයි පස්සේ ජනකට ඉතිරි වෙන ගාණ කොච්චරද කියලා මම අහන්නේ. හරි. එහෙනම් අපි ඒක හොයමු මෙහෙම. හරි. ඔන්න ජනකට 6/5ක් ඉතුරු වුණා ආහාර වලට වෙන් කරාට පස්සේ. ඉතින් මේ 6/5ක් වෙන් කර 6න් එකක් ආහාර වලට වෙන් කරාට පස්සේ 6/5ක් ඉතුරු වුණා. අන්න ඒ 6/5න් තමයි 5/2ක් ඉතුරු වෙන්නේ. 5/3ක් වෙන් කරාට පස්සේ වෙනත් වියදම් වලට. හරි. එහෙනම් 6/5න් 2ක් තමයි ජනකට ඉතුරු වෙන්නේ. එහෙනම් මම ඒක ලියන්නම් මෙහෙම. හරිද? නහල්ලා යන්න වෙනුවට මට දාන්න පුළුවන් ගුණ කිරීම. එහෙනම් 6/5න් 2ක් කියන්නේ කොච්චරද? මෙතනක් පුළුවන් කපන්න. දෙකෙන් කැපුවොත් 1යි. 6ට 2 3යි. එහෙනම් 3/1ක් තමයි ජනකට ඉතුරු වෙන්නේ.
තේරුණාද? හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්. එතකොට ඊළඟ එකේ කියනවා ඔහුට දැන් ඉතිරි වන මුදල රුපියල් 39600ක් නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් රුපියල් 39600ක් ඉතුරු වෙනවා. මේ 39600 තමයි මේ කියලා තියෙන කීයද? 3න් 1යි කියලා. හරිද? 3න් 1යි නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ඉතිරි වන මුදල බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් ආහාර වලට වෙන් කරපු මුදලත් වෙන වෙනම සොයන්න කියලා කියනවා. ඉතින් මේ තුනෙන් එකක් කියලා ආවේ සම්පූර්ණ ලැබුණු මුදලනේ. හරි ලැබුණු මුදලින් සම්පූර්ණයෙන් ලැබිච්ච මුදලින් තුනෙන් එකක් තමයි සම්පූර්ණ ලැබිච්ච මුදලින් තුනෙන් එකක් තමයි මෙයා මේ අන්තිමට ජනකට ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් ඒ කියන්නේ මෙහෙම කතන්දරයක්නේ. මම අරගෙන මේක හරිද ලැබිච්ච මුදල කෑලි තුනකට කඩලා අන්න ඒ කෑලි තුනකින් එකක් තමයි කීයක් කියන්නේ කෑලි තුනකින් එකක් තමයි 39600යි කියන්නේ හරිද එහෙනම් ඒ කෑලි තුනෙන් එකක් කියන්නේ 39600 කියනනම් සම්පූර්ණ ගාණ හොයන්න මම මොකක් කරන්න ඕනේද ළමයි මම මේක තුනෙන් ගුණ කරන්න ඕන එහෙනම් මට එනවා 39600 තුනෙන් ගුණ කරපුවම කීයක් කියලාද 0.0 එතන එනවා 3 වරක් 6 18යි එකක් ඉතුරුයි 3 වරක් 9 27යි 1යි 28යි එකක් ඉතුරුයි 3 වරක් 9 9යි 1යි 11යි හරිද මට පොඩි දෙයක් කියන්න තියෙනවා එතකොට මේ සමාන කිරීම නැතුව මෙතෙන්ද සෝරි මෙතන මේ ඊතලයේ නැතුව සමාන කිරීම දැම්මොත් හරියද හරිද ඇත්තටම ළමයි මේ තියෙන්නේ පොඩි කටු වැඩක් අපි කරගන්නේ හරිද දැන් මේක ඇත්තටම ගාන හදන එක නෙමෙයි මේ පොඩි කටු වැඩක් කරගත්තේ අපිට ගාන තේරුම් ගන්න ලේසි වෙන්න හරිද දැන් ඒතකොට මේක දිහා බලපුවම තේරෙනවනේ කෑලි තුනෙන් එකක් තමයි 39600 කියන්නේ එහෙනම් ඒක තුනෙන් ගුණ කරපුවම තමයි අපිට සම්පූර්ණ ගාන හම්බෙන්නේ මේක නිකන් අපිට ගාන තේරුම් කරගන්න ඇඳපු පොඩි කිටි සටහනක් හරිද එතකොට මේක ඔයා ඇඳ ගන්න මොකද ඒක ඔයාට ලේසි. හරිද? හැබැයි ඔයාට අනිවාර්යෙන් මේ වචන ටික ලියන්න වෙනවා. මුලින්ම ඔයාට පොඩි ලියන්න වෙනවා මේක පොඩි හැඳින්වීමක්. මොකද එහෙනම් ඔයාට ලියන්න වෙනවා මෙහෙම ලියමු අපි. මොකද්ද? අපි ලියමු බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු ඔහුට ලැබුණු මුදල ඔහුට ලැබුණු මුදල කොච්චරද? 3 ගුණ කිරීම 39600යි. ඒ කියන්නේ රුපියල් 118800ක් හම්බෙලා තියෙනවා බදු ගෙව්වට පස්සේ. හරිද? ඊට පස්සේ අහන්නේ මොකද්ද? ආහාර සඳහා වෙන් කළ මුදල. ආහාර සඳහා වෙන් කළ මුදල. ආහාර සඳහා වෙන් කළ මුදල කොච්චරද? ආහාර සඳහා වෙන් කළේ මෙන්න මේ 118800න් කොච්චරක්ද? 118800න් 6න් එකක් තමයි ළමයි වෙන් කරේ ආහාර වලට. එහෙනම් මම එකෙන් 6න් එකක් ගත්තාම කීයද දෙන්නේ? 6 1යි 58ට තියෙනවා කීයද 58ට තියෙනවා 9ක්. එතකොට 54යි 4 එතන 8ක් තියෙනවා 4යි 48 6න් බෙදුවොත් 8යි. හරිද? එහෙනම් මට එනවා රුපියල් 19600ක් කියලා ආහාර වලට වෙන් කරපු මුදල. හරි. එහෙනම් අපි ඊළඟට අහන්නේ බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද කියලා. හරි. ඒක කොහොමද හොයන්නේ? ඒක හොයන්නේ මෙහෙම. ඉතින් මෙයා කියලා තිබ්බේ මොකද්ද කියලා බලන්න මේ බලන්න. මෙයාට බදු වදින්නේ ලක්ෂයකට වඩා වැඩි වුණොත් විතරයි. හරිද? ඒ ලක්ෂයකට වඩා වැඩි වෙච්ච මුදලට විතරයි 106ක බද්දක් වදින්නේ. හරිද? හරි. එහෙනම් ඔයා හිතන්නකෝ මෙයාට තිබ්බා මොකක් හරි බදු මුදලක්. අන්න ඒකෙන් ලක්ෂයකට වඩා වැඩි වෙලා තියෙනවා කියලා හිතන්න x කියලා ප්‍රමාණයක්. හරිද? රුපියල් ලක්ෂයකට වඩා
වැඩි වෙලා තියෙනවා x කියලා ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි ඇත්තටම ගත්තොත් ලක්ෂය ධන x කියලා ප්‍රමාණයක් තමයි මෙයාගේ ඇත්තම වැටුප වෙන්නේ. හරිද? එතකොට x කියන්නේ 10,000ක් වෙන්න පුළුවන්, 20,000ක් වෙන්න පුළුවන්, 30,000ක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. හරිද? එතකොට නිකන් හිතන්න නිකමට නිකන් 30,000ක් වුණා කියලා. එහෙනම් 1,30,000ක් තමයි මෙයාගේ වැටුප වෙන්නේ. හරිද? අපි දන්නේ නැහැ අපි ඒක හොයමු දැන්. හරිද? එහෙනම් මේ x කියන ප්‍රමාණයට නේද බදු වදින්නේ. හරිද? එහෙනම් මේ x කියන ප්‍රමාණයට 100ට 6ක් තමයි බදු මුදල වෙන්නේ. හරිද? ආ එහෙනම් මට කියන්න බලන්න මෙන්න මේ ලැබිච්ච මුදල මෙන්න මේක බදු මුදල වුණොත් බදු මුදල මේක නම් හරිද? x ගෙන් 100ට 6ක් බදු මුදල වෙනවා නම් x ගෙන් 100ට 6ක් බදු මුදල වෙනවා නම් එහෙනම් 194ක් තමයි මොකක් වෙන්නේද? මෙයාට බදු ගෙව්වට පස්සේ ඉතිරි වෙන්නේ. හරිද? x ගෙන් 194ක් තමයි මෙයා බදු ගෙව්වට පස්සේ ඉතුරු වෙන්නේ. එහෙනම් මෙන්න මේ x ගෙන් 194 තමයි කීයක් වෙන්නේද? මෙන්න මේ කියපු 1,18,800ක් වෙන්නේ. හරිද? 1,18,800ක් වෙන්නේ මෙන්න මේ මේක ගෙවුවට පස්සේ ගන්න. හරි. එහෙනම් අපි දැන් හොයමු. අපි මෙහෙම කරමු. හරිද? එහෙනම් මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. එහෙනම් x උක්ත කරන්න ඕනේ. එහෙනම් මම x උක්ත කරොත් මම මොකක් කරන්න පුළුවන්ද? මම මේකේ 1,18,000 sorry 1,18,800 100ෙන් ගුණ කරලා 94ෙන් බෙදන්න. හරිද? එතකොට මම මේක කපන්නම් කියන්නේ මුලින්ම කපන්න. මට පුළුවන් මේක කපන්න 6ෙන් කැපෙනවා. ඔව් 6ෙන් කැපෙනවානේ. හරි මම මුලින්ම 6ෙන් කපන්නම්. 6ෙන් කැපුවොත් 6ට එනවා 6ට මෙතන තියෙනවා 6 1යි 20 6ෙන් කපන්න බෑ. හරි මම මෙහෙම කරන්නම්. මම මෙයාව sorry මට වැරදුනා. පොඩි වැරද්දක් වුණා. මෙන්න මෙතන 1,18,800 නෙමෙයි 18,800 තමා ලක්ෂයට වඩා වැඩිලා තියෙන 18,800යි. එහෙනම් මෙන්න මේ ගාණ තමයි අර බදු වෙන් කරාට පස්සේ එන ගාණ. පැටළුණාද? ඉන්න මම ආයෙ කියන්නම්. මෙහෙමයි. හරිද? මෙන්න මේ ලක්ෂයට වඩා වැඩි වුණා x කියලා ප්‍රමාණය. අන්න ඒ x කියන ප්‍රමාණයෙන් 194ක් ගත්තාම තමයි මට එන්නේ 18,800ක් කියලා. එහෙනම් මං යාගේ x උක්ත කරොත් මෙන්න මේ විදිහට සමීකරණයක් එනවා. එහෙනම් මම දැන් යාව සුළු කරොත් කීයද සුළු කරන්නේ? හ්ම්. ම්ම්. මම මෙහෙම කරන්න. මට පුළුවන් මෙයාව කපන්න කීයද කපන්න? මේ බලන්නු. මේ කෙලින්ම 94ෙම කපන්න පුළුවන්. 94 වරක් දෙක තමයි මේ තියෙන්නේ. 1,188 කියන්නේ 94 වරක් දෙකනේ. එහෙනම් මට පුළුවන් 2.2.2 කියන්නේ රුපියල් 20,000ක් කියලා එනවා මට මේ x කියන ප්‍රමාණය. x කියන්නේ කවුද අපි x ගත්තේ? x කියලා ගත්තේ බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුපෙන් අර ලක්ෂයකට වඩා වැඩි වෙච්ච ප්‍රමාණය. එහෙනම් මට කියන්න බලන්න වැටුප කීයද යාගේ? එහෙනම් වැටුප මට ගන්න පුළුවන් කීයක් කියලාද? ලක්ෂය එකතු කිරීම 20,000යි. ලක්ෂ එකතු කිරීම 20,000 ඒ කියන්නේ මෙයාගේ වැටුප රුපියල් 1,20,000ක් කියලා එනවා. තේරුණාද? හරි. මොකක්ද ගැටලුවක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ කියනවා යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු මුදලින් බදු ගෙවීමෙන් නිදහස් වේ. ඒ කියන්නේ
දැන් ලක්ෂයකට වඩා වැඩි කට්ටියට හරිද? දැන් මෙයාගේ වැටුප 1,20,000ක් කියලා අපි හොයාගත්තානේ. හරිද? මෙයාගේ වැටුප 1,20,000. ඒතර මෙයාගේ වැඩි වෙලා තියෙනවා ලක්ෂයට වඩා 20,000ක් වැඩි වෙලා තියෙනවා. හරිද? එතකොට බදු සීමාව කීයද? බදු සීමාව ලක්ෂයයි. හරිද? ලක්ෂයට වඩා වැඩි වෙච්ච වෙන්න මේ 20,000ටනේ 20,000ට නේද අර කියපු බදු මුදල වැදුනේ. ආදායම් බදු මුදල වැදුනේ. හරිද? එතකොට දැන් මෙතන මොකද්ද කියන්නේ? යම් අවස්ථාවක බදු අය කරගැනීමේ සීමාව ඉහළ දානවලු. හරිද? ඒ කියන්නේ ලක්ෂයෙන් මේ වෙන් කරපු සීමාව තියෙනවානේ. ලක්ෂේ නැතුව 1,50,000ක් වගේ කරනවා. එතකොට 1,50,000ට වඩා මෙයාගේ බදු මුදල මෙයාගේ වැටුප අඩුයිනේ. 1,50,000ට වඩා මෙයාගේ වැටුප අඩු නිසා මොකද වෙන්නේ? මෙයාට ආදායම් බද්දක් වදින්න නැතුව යනවා. හරිද? අන්න එහෙම කතන්දරයක් තමයි මෙතන කියන්නේ. 1,50,000 කියන මම හරියටම දන්නේ නැහැ. හැබැයි මේ 1,20,000ට වඩා වැඩි මුදල් සීමාවකින් වැඩි සීමාවකින් තමයි බදු අය කර ගන්නවා කියලා කියන්නේ. හරි. එතකොට යාට ආදායම් බදු වදින්න නැති නිසා එක කියන්නේ මේ ආදායම් බදු ගෙවීමෙන් නිදහස් කරනවා කියලා. හරි. එතකොට ඔහු කියන ඊළාට කියනවා ඔහු ආහාර ගැනීම සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් වෙන්නේ නැහැ. හරිද? මුලදී වියදම් කරපු මුදල කීයද? ආහාර වලට 19,800ක් තමයි මුලින් වියදම් කරේ. හරිද? එතකොට ඒ ගාණම තමයි ආහාර වලට වෙන් කරන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? මොකද්ද කියන්නේ? පොඩ්ඩයින්. ගෙවීම පසු නිදහස් වේ නම් ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස්. ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නොවී පවතී නම් දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? ආ මෙයාගේ අර ලැබිච්ච ගාණෙන් කොච්චරද? ලැබිච්ච ගාණෙන් 6 එකක් තමයි මුලදී ආහාර වලට වෙන් කරලා තිබ්බේ. දැන් කොච්චරද කියලා බලන්න අපි සුළු කරලා බලමු. හරිද? එහෙනම් දැන් මොකද වෙන්නේ? 1,20,000ක් තමයි දැන් හම්බෙන්නේ මෙයාට. 1,20,000ක් මෙයාට දැන් හම්බෙනවා. හැබැයි අර කලින් වෙන් කරපු 19,800ම තමයි දැනුත් ආහාර වලට වෙන් කරන්නේ. එහෙනම් අපිට ප්‍රතිශතයක් විදියට ඕන නිසා මොකක් කරන්න වෙනවද? මෙයාව 100%න් ගන්න වෙනවනේ. හරි. දැන් මේක සුළු කරමු. බිංදුව දෙකට බිංදුව දෙක කැපුවා. මේ බිංදුවට මේ බිංදුව දෙක කැපුවා. මම මෙයාව කැපුවොත් 12න් කීයක් කියලා එනවා? එතන එනවා 12න් කපන්න පුළුවන්. 12න් කැපුවොත් මුලින් 6න් කපලා ඉන්න. 12ට 6ව 2යි. 19 18ට 6ව 3යි. හරි නේද? එහෙම නේ 33යි. ඒ කියන්නේ 33 දෙකෙන් බෙදුවොත් මට එනවා 16.5යි 100ට කියලා. එහෙනම් මෙයා දැන් ආහාර වලට වෙන් කරන මුදල සම්පූර්ණ මුදලින් කොච්චරද? සම්පූර්ණ මෙයාට ලැබෙන මුදලින් 16න් 5ක් තමයි මෙයා වෙන් කරන්නේ. ඉතින් ওই විදිහට තමයි ගාන ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම දැන් කියන්නම් මේ ගානේ ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේ ගානේ ලකුණු වෙන්නලා තියෙනවා මෙන්න මෙතන මෙයාගේ මෙන්න මේක සුළු කරලා මෙතන ලැබෙන මුදල ලැබෙන භාගය හොයනවට හරිද? එතකොට ආහාර වලට එක්කට පස්සේ ඉතුරු වන මුදල භාගයක් විදිහට හොයනවට හම් වෙනවා වාට එක ලකුණක්. ඊට පස්සේ මෙන්න මෙතන ආහාර සහ වෙනත් වියදම් වලට වෙන් කළාට පස්සේ ජනකට ලැබෙන මුදල භාගයක් විදිහට හොයනවට වාට හම් වෙනවා ලකුණු 3ක්. ඒ ලකුණු තුන බෙදලා ගිහිල්ලා තියෙන්නේ මෙහෙමයි. ඔයා මෙන්න මේක අඳුර ගන්නවට හරිද? මෙන්න මේක අඳුර ගන්නවට. ඒ කියන්නේ ඉතිරණ භාගේ අඳුර ගන්නවට ඔයාට හම්බ වෙනවා මෙතෙන් ලකුණු ඇත්තටම ලකුණු දෙකක් දීලා තියෙනවා. මේක සුළු කරලා ගන්නවට ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. ඒතර මාර්කින් ස්කීම් එකේ පොඩ්ඩක් වෙනස් විදිහට හදලා තියෙන්නේ. පුළුවන් නම් ඔයා මාර්කින් ස්කීම් එක බලන්න. ඒතර ඔකට හම්බ වෙනවා ඔයාට ලකුණු ඔය විදිහේ ලකුණු තුනක් හම්බ වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන
ඔහුට දැන් ඉතිරි වෙන මුදල මෙන්න මෙහෙමනම් මේ දෙක වෙන වෙනම හොයනකොට ඔයාලට හම්බ වෙනවා ලකුණු දෙකක්. එතකොට මෙයා හොයනකොට එක ලකුණක් හම්බ වෙනවා. මෙයා හොයනකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙයා හොයනකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. සමාවෙන්න. මෙයාට ලකුණු එකක් හම්බ වෙනවා. මෙයාට ලකුණු එකක් හම්බ වෙනවා. ඊට පස්සේ බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප හොයනවට හොයද්දී මෙන්න මෙතන එයාගේ වැටුප හොයනවට හම්බ වෙනවා වාට එක ලකුණක්. ඊට පස්සේ ආහාර සඳහා මෙන්න මෙතන සමාවෙන්න මේ මෙතන ඔහුගේ මෙන්න මේක අඳුර ගන්නවට හරිද? මෙන්න මෙයා අඳුරගෙන මෙන්න මේ සමීකරණ ලියනවට වාට හම්බ වෙන එක ලකුණ. එතකොට එතන සම්පූර්ණ ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙතන ලකුණු වාට හම්බ වෙලා තියෙනවා කලින් ගානේ ලකුණු දෙකක් හම්බ වෙලා තියෙනවා. මෙතන මෙන්න මෙයා අඳුරගෙන හරිද? 19800 අඳුර ගන්නවට සහ ඒක 29 1 ලක්ෂ 20000න් බෙදලා මෙන්න මේ අනුපාතය ගන්නවට වාට හම්බ වෙනවා තව එක ලකුණක්. ඒක සුළු කරලා අවසාන උත්තරේ ගන්නවට වාට හම්බ වෙනවා තව ලකුණක්. ওই විදිහට මෙතන ලකුණු දෙකක් හම්බ වෙනවා. හරිද? එතන වත්තාම එතකොට 2යි 2යි 4යි 4යි 2යි 6යි 6යි 3යි 9යි 9යි 1යි ලකුණු 10 බෙදලා ගිහිල්ලා තියෙන්නේ අන්න ඒ විදිහට. හරි. එතකොට මම හිතනවා ගාන පැහැදිලි ඇති කියලා. පොඩ්ඩක් අනිත් ගණන් වලට ටිකක් අමාරු ප්‍රශ්නයක්. ලොකු අමාරුකුත් නෑ. එතකොට ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp message එකක් හරි දාලා අහන්න. එහෙනම් අදට මේ ගාන ඩිස්කෂන් එක මෙතනින් ඉවර වෙනවා. හරි. එහෙනම් හැමෝටම thank you.